සෝමාලියානු කොල්ලකරුවන් මේ වන විට නැව් විශාල සංඛ්‍යාවක් කොල්ලකා ඇති භයානක සොරුන් පිරිසක්. ලෝකයා ඔවුන්න දකින්නේ දුෂ්ටයින් ලෙස. නමුත් සෝමාලියානුවන්ට නම් ඔවුන් වීරයින්. ඒ කියන්නේ ධනවතුන්ගේ ධනය කොල්ලකා දුප්පතුන්ට බෙදා දෙන රොබින් හූඩ් වගේ වීරයින්. 2009 අප්‍රේල් 8 ඇමරිකානු දජය සහිත මාස්ක් ඇලබාමා නැව මොවුන් විසින් කොල්ල කෑවා. ඒ වගේම එම නැවේ කපිතාන් කැප්ටන් පිලිප්ස් පැහැරගෙන ගියා. ඉතින් මේ සිදුවීම ලොව පුරා ප්‍රවෘත්ති නාලිකාවලත් ප්‍රචාරය වුණා. ඒ වගේම මේ කතාව 2013 දී කැප්ටන් පිලිප්ස් නමින් චිත්‍රපටියකටත් නැගුණා. ඉතින් ලෝකය පුරාම කතාබහට ලක්වෙන මේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කවුද? සෝමාලියානුවන්ගෙන් මේ තරම් පිරිසක් මුහුදු කොල්ලකරුවන් වුණේ ඇයි? මේ කොල්ලකරුවන්ගේ අවසානය මොකක්ද? අද වීඩියෝවෙන් මේ ගැන අපි කතා කරමු. සෝමාලියාව කියන්නේ ආෆ්‍රිකාවේ ඊසාන දිගින් ඇති රටක්. නැගෙනහිරින් ඉන්දියානු සාගරය හා උතුරින් ඒඩන් බොක්ක නිසා මෙය මැද පෙරදිග රටවලින් වෙන්ව පවතිනවා. ගෝලීය නැව් වෙළඳාමන 20%ක් පමණ ගමන් කරන්නේ මේ ප්‍රදේශය හරහා. අතීතයේදී උතුරු සෝමාලියාව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළ අතර දකුණු සෝමාලියාව ඉතාලිය විසින් පාලනය කර තියෙනවා. 1960 දී නිදහස ලැබීමත් සමග මේ කොටස් දෙකම එක්කොට සෝමාලියාව ස්වාධීන රටක් බවට පත් වුණා. නිදහසින් පසු වසර 9කට පස්සේ තමයි මේ ප්‍රශ්නය ආරම්භ වුණේ. 1969 ඔක්තෝබර් 15 වෙනිදා සෝමාලියානු ජනාධිපති අබ්දි රෂීඩ් අලිගේ ආරක්ෂකයින් විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඉන්පසු යුද හමුදා ප්‍රධානියා හමුදා කුමන්ත්‍රණයක් මගින් නව ජනාධිපතිවරයා බවට පත් වුණා. මෙතැන් සිට සෝමාලියාව ඒකාධිපති පාලනයක් බවට පත් වුණා. සමහර රටවල් තම පුරවැසියන් බෙදීමට ආගම හා ජාතිය භාවිතා කරනවා. ඒත් සෝමාලියානු ඒකාධිපතියෝ තම පුරවැසියන් බෙදීමට භාවිතා කළේ වංශය. අප්‍රිකානු රටවල බොහෝ විට බහු ගෝත්‍රික වංශ තියෙනවා. ඉතින් මේ ගෝත්‍රික වංශවල ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවසානයේ ඒ සිවිල් යුද්ධයක් බවටත් පත් වුණා. මේ සිවිල් යුද්ධය 1991 ජනවාරි 27 වෙනිදා එහි උච්චතම අවස්ථාවට පත් වූ අතර ඔවුන් එක් වී ජනාධිපතිවරයා බලයෙන් නෙරපා හැරීමට කටයුතු කළා. ඉන්පසු සෝමාලියාවේ මධ්‍යම රජය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු අතර රටේ පාලනය ලබා ගැනීම සඳහා වංශ එකිනෙකා සමග සටන් කළා. 1991 දී සිවිල් යුද්ධය සාගින්න හා රෝග හේතුවෙන් වසරක් ඇතුළත සෝමාලියාවේ මිනිසුන් 3,50,000ක් මිය ගියා. මෙන්න මෙතැන් පටන් තමයි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ආගමනය සිද්ධ වෙන්නේ. සෝමාලියානු මුහුද ජෛව විවිධත්වයෙන් හා සමුද්‍ර ජීවීන්ගෙන් පිරුණු පොහොසත් ප්‍රදේශයක්. විශේෂයෙන් ටූනා, සාඩින්, ඉස්සන් වැනි මසුන්ගෙන්. ඉතින් රටේ අස්ථාවරත්වය වැඩිවීමත් සමගම බොහෝ විදේශීය ධීවර යාත්‍රා පැමිණ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමටත් සෝමාලියානු මුහුදු සම්පත කොල්ල කන්නත් පටන් ගත්තා. මේ නිසා සෝමාලියාවේ දේශීය ධීවරයින්ගේ ජීවනෝපාය අනතුරට වැටුණා. දියුණු තාක්ෂණික උපකරණ සහිත විදේශීය නැව් සමග තරඟ කිරීමට තරම් ශක්තියක් දුප්පත් සෝමාලියානු ධීවරයින්ට තිබුණේ නැහැ. ඔවුන් විදේශීය නැව්වලින් ප්‍රශ්න කරන්න ගිය විට ඔවුන්ට ලැබුණේ වෙඩි ප්‍රහාර විතරයි. මේ සමගම විදේශීය සමාගම් සෝමාලියානු වෙරළ තීරයට විෂ සහිත කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමට පටන් ගත්තා. 1980 ගණන්වල සිටම යුරෝපීය සමාගම් උතුරු සෝමාලියාවට යුරේනියම්, ඊයම්, කැඩ්මියම් හා රසදිය වැනි විෂ සහිත අපද්‍රව්‍ය බැහැර කරමින් සිටියා. 1991 දී රජය බිඳවැටීමත් සමග මෙය බොහෝ ගුණයකින් වැඩි වුණා. මේ ගැන බොහෝ ස්විස් හා ඉතාලි සමාගම්වලට දොස් පවරනු ලැබූ අතර ජර්මානු, ප්‍රංශ හා ඉතාලි න්‍යෂ්ටික බලාගාර හා රෝහල්වල අපද්‍රව්‍යත් සෝමාලියානු මුහුදට බැහැර කරනු ලැබුවා. 2004 දෙසැම්බර් මාසයේදී ඉන්දියානු සාගරයට බලපෑ දරුණු සුනාමිය නිසා සෝමාලියානු ජලයේ තිබූ විෂ සහිත බහලුම් කැඩී ගොස් අපද්‍රව්‍ය සෝමාලි වෙරළට ළඟා වුණා. මේ විෂ බීමට ගන්නා පිරිසිදු ජලයට එකතු වීම නිසා ගම්මානය පුරා මිනිසුන් රෝගාතුර වීමට පටන් ගත් අතර බොහෝ මිනිසුන් මිය ගියා.
මේ අවස්ථාවේදී සෝමාලියානුවන් විශේෂයෙන් සෝමාලියානු දීවරයින් තම රටේ ජලය හා සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම බාරගත් අතර ඔවුන් එක්ව මුර සංචාර කිරීමට පටන් ගත්තා. නීති විරෝධී විදේශීය දීවර යාත්‍රාවක් දුටු සෑම විටම ඔවුන් ඒවාට පහර දෙනු ලැබුවා. මෙම දීවරයින් තමන් විරලාරක්ෂකයින් ලෙස හැඳින්වීමට පටන්ගත් අතර මුලදී ඔවුන් මෙම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට විතරයි. නමුත් මෙයින් මුදල් උපයාගත හැකි බව ඔවුන්ට වැටහුණු පසු මුහුදු කොල්ල කෑම ආරම්භ වුණා. මේ දීවරයින් සන්නද්ධ දේශීය මැරයින් සමග අත්වැල් බැඳගෙන සෝමාලියානු විරලාරක්ෂකයින් හා ජාතික ස්වේච්ඡා විරලාරක්ෂක සේවකයින් වැනි කණ්ඩායම් පිහිටුවා ගනු ලැබුවා. මෙම කණ්ඩායම් විදේශීය දීවර යාත්‍රා පැහැරගෙන සෝමාලි වෙරළට ගෙනවිත් කාර්ය මණ්ඩලය නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලා සිටියා. මෙමගින් ඔවුන්ට මුදල් ලැබෙන විට දුප්පත් තරුණයන් මේ ඔවුන්ගේ රැකියාව බවට පත් කර ගත්තා. මෙන්න මේ විදියට තමයි ඔවුන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බවට පත් වුණේ. මුල් කාලයේදී මෙම මුහුදු කොල්ලකරුවන් ඔවුන්ගේ සාමාන්‍ය දීවර බෝට්ටු භාවිතා කළා. ඒත් මුදල් ඉපයීමට පටන්ගත් පසු වේග බෝට්ටු ලුහුබැඳීමේ උපකරණ හොඳ ආයුධ මිලදී ගත්තා. පසුව ඔවුන් විශාල වාණිජ භාණ්ඩ නැව් කොල්ල කන්නත් පටන් ගත්තා. මොකද විශාල නැව් පැහැර ගැනීමෙන් ඔවුන්ට වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් නිසා. නැවක් ඉලක්ක කරගත් පසු මුහුදු කොල්ලකරුවන් තම ආයුධ වනමින් ඒ දෙසට ගමන් කරනවා. ඒ නැව් කාර්ය මණ්ඩලය තම ආයුධවලට බියවී තම නැව නවත්වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන නිසා. නමුත් නැව නතර නොකළොත් ඔවුන් අහසට වෙඩි තියෙනවා. ඉන්පසු ඔවුන් කොකු ඇමුණූ කඹ නැවට විසිකර ඒ ආධාරයෙන් නැවට නගිනු ලබනවා. ඒත් මේ කොකු ආධාරයෙන් නැවට නැගීම තමයි ඉතාමත්ම අපහසු කාර්ය වෙන්නේ. ඔවුන් සාර්ථකව නැවක් පැහැරගත් පසු එම නැව සෝමාලියාවේ මිත්‍රශීලී වරායකට ගෙන යනු ලබනවා. එහිදී ඇපකරුවන් බලා ගැනීම සඳහා ආරක්ෂකයින් පත් කරන අතර භාෂා පරිවර්තකයින් මගින් කප්පම් ඉල්ලා සිටිනවා. මේ කප්පම් මුදල ලන්ඩනයේ හා ඩුබායි බැංකුව හරහා ගෙවනු ලබන අතර ඒවා පැරෂුට් මගින් නැවට බාර දෙනු ලබනවා. මේ මුදල් ලැබීමෙන් පසුව නැව හා කාර්ය මණ්ඩලය නිදහස් කරනු ලබනවා. කොල්ලකරුවන් කප්පම් මුදල බෙදාගනු ලබනවා. මුදල් වලින් අඩක් නැව පැහැරගත් කොල්ලකරුවන්ටත් තුනෙන් එකක් මෙහෙයුම සඳහා මුදල් ගෙවූ ආයෝජකයින්ටත් ඉතිරි මුදල ප්‍රාණ ඇපකරුවන් බලාගත් ආරක්ෂකයින්ටත් භාෂා පරිවර්තකයින්ටත් බෙදන අතර මෙම මුදල් බාර ගැනීමට පෙර ඒවා ව්‍යාජ ඒවාද කියා පරීක්ෂා කිරීමට සිටින නෝට්ටු පරීක්ෂකයින්ටත් ගෙවනු ලබනවා. ඒ වගේම බොහෝ අවස්ථාවලදී මෙසේ ලැබෙන මුදලින් කොටසක් සෝමාලියාවේ දුප්පත් මිනිසුන්ටත් ආබාධිත පුද්ගලයින්ටත් බෙදා දෙනවා. සෝමාලියාවේ බොහෝ වැසියන් මුහුදු කොල්ලකරුවන් රොබින් හූඩ් ලෙස සලකන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි. කාලයත් සමග මෙම මුහුදු කොල්ල කෑම සෝමාලියාවේ සංවිධානාත්මක පද්ධතියක් බවට පත් වුණා. සංවිධායකින් බඳවා ගන්නන් මූල්‍යකරුවන් හා මෙහෙයුම් අනදෙන නිලධාරීන් පවා සිටිනවා. ආයෝජකයින් මෙම මුහුදු කොල්ලකරුවන්ගේ සංවිධානවල පවා ආයෝජනය කරනු ලබන අතර ඔවුන්ට බැංකුකරුවන්ද සිටිනවා. මුහුදු කොල්ලකරුවෙකු ලෙස වැඩකිරීමේදී අවශ්‍ය වන බෝට්ටු, තෙල්, ආයුධ හා ආහාර මිලදී ගැනීම සඳහා ආයෝජකයින් මුදල් යොදවන අතර 2008 වන විට මුහුදු කොල්ල කෑම සෝමාලියාවේ කොතරම් සාර්ථක වුණාද කියනව නම් ඒ රටේ අංක 1 වඩාත්ම ඵලදායී කර්මාන්තය බවටත් පත් වුණා. වසරක් ඇතුළත එය ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා තිබුණා. එක් පැහැර ගැනීමකදී කොල්ලකරුවන්ට ඩොලර් 30,000 සිට 75,000 දක්වා ගෙවන අතර නැවට මුලින්ම ගොඩ වෙන කොල්ලකරු සඳහා ඩොලර් 10,000ක අමතර ප්‍රසාද දීමනාවකුත් ලැබෙනවා. මේ කප්පම් මුදල් නැව් සමාගම විසින් හෝ රක්ෂණ සමාගම විසින් ගෙවනු ලබනවා. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීම සඳහා 2009 දී ඇමරිකාව අනෙකුත් රටවල් සමග එක්ව ජාත්‍යන්තර නාවික මෙහෙයුමක් වන කාර්ය සාධක බලකාය 151 දියත් කළා. ඒ සමගම යුරෝපීය සංගමය හා නේටෝ සංගමයත් මෙහෙයුම් දියත් කළා. 2011 දී මුහුදු කොල්ල කෑම් 237ක් සිදු වී ඇති අතර 2012 දී 75ක් හා 2013 දී 15ක් සිදු වී තියෙනවා. සන්නද්ධ ආරක්ෂක බටින් භාණ්ඩ නැව් ආරක්ෂා කිරීමට පටන්ගත් පසු නැව් පැහැර ගැනීම මුහුදු කොල්ලකරුවන්ට අභියෝගයක් වුණා. තාක්ෂණය දියුණුවීමත් සමග වාණිජ නැව් ඔවුන්ගේ වේගය වැඩි කළා. පහළ තට්ටුව මත කටු කම්බි සවි කළා.
ඒ වගේම කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත කාමර හා යන්ත්‍ර අධිබලති ජල කාලතුවක්කු හා ශබ්ද උපාංග භාවිතා කළා. මේවා භාවිතා කිරීම නිසා මුහුදු කොල්ලකරුවන් නැවැත්වීම පහසු වුණා. භාණ්ඩ ප්‍රවාහන නෞකා කිසිම ආයුධයක් නැතුව මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙන ආකාරය ගැන අපි මීට කලින් විස්තර සහිත වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකකින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් සමහර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ධනවත් වීමෙන් පසු සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගන්න පටන් ගත්තා. ඒ වගේම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වීම නිසා ඔවුන් මුහුදු කොල්ල කෑම අතහැර දැමුවා. නමුත් 2017 සිට 2023 දක්වා කිසිදු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සාර්ථකව පැහැරගන්න කොල්ලකරුවන්ට අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මේ කාලය තුළ රටවල් 14කින් යුද නැව් 20ක් මෙම ප්‍රදේශවල මුර සංචාරයේ යෙදී සිටියා. සමස්තයක් ලෙස සෝමාලියානු ජනතාවගෙන් 70%ක් පමණ ජාතික ආරක්ෂාවක් ලෙස සලකා මෙම මුහුදු කොල්ලකෑම්වලට සහයෝගය දක්වන බවයි සඳහන් වෙන්නේ. ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ මේ මුහුදු කොල්ලකෑම්වලට ප්‍රධාන හේතුව දුප්පත්කම හා විරැකියාව බවයි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.